ජපානට එන අලුත් කට්ටියට මේක වැදගත් වෙයි. මේ සාමාන්‍ය මේ ගියුනි සූපර් කියන්නේ මේ ජපානයේ මිල අඩු කියන්නේ සාමාන්‍ය මිල අඩුයි බඩු ගන්නව නම් ඒ තැන්වල මම අද ගියාම නිමාඩු දවසේ පොඩ්ඩක් ඒ බඩු ටිකක් අරන් එන්න. මම ඉස්සෙල්ලාම ගියේ චිකන් පැත්තට. චිකන් ගිහින් මම චිකන් එහෙම බැලුවා සාමාන්‍යයෙන් මම චිකන් ලෙග් කියන්නේ චිකන් ඩම්ස්ටික් තමයි වැඩිපුරම කන්නේ. චිකන් ලෙග් පැත්තේ මම මේ තෝරගෙන චිකන් එක ගැන මට සෙට් වෙන එක මම තෝරගත්තා. චිකන් එක තෝරගෙන ඊට පස්සේ මේ චිකන් එක අරගෙන ඊට පස්සේ මම යනවා සොසේජස් තියෙන පැත්තට. සොසේජස් තියෙන පැත්ත තියෙනවා සොසේජස් ග්‍රෑම් 800 ග්‍රෑම් 400 එහෙම තියෙනවා. මම සාමාන්‍යයෙන් ගන්න ග්‍රෑම් 800 පැක් එක. ග්‍රෑම් 800 පැක් එක සාමාන්‍ය මාසයකට කිට්ටු වෙන්න කන්න පුළුවන්. ඊට පස්සේ මම චීස් කනවා ගොඩ වැඩිපුර. චීස් ගන්න ගියා. චීස් ගත්තා යන චීස් සාමාන්‍ය මේ ජපානයේ මිල අඩුයි පොඩ්ඩක් චීස්. ඒ කියන්නේ මේ සුපර් මාකට් එකේ මිල අඩුයි. චීස් අර ඊට පස්සේ මම බටයක් ගත්තා. මේ බට සාමාන්‍යයෙන් හොඳයි එකට ගුණයි මේ ජපානයේ කියන්නේ ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ අපහු මම තව චීස් එකක් ගත්තා. ඊට පස්සේ තියෙනවා මෙහි යෝගට් තියෙනවා. යෝගට් එක සාමාන්‍යයෙන් හොඳයි පැක් එක 3 පැක් එකක් තියෙනවා. සාමාන්‍ය මිල පොඩ්ඩක් බජට් එක අඩුයි. අපහු යෝගට් ගත්තා. ඊට පස්සේ තියෙනවා කිරිපැණි. ලංකාවේ අර අපි කන කිරිපැණි වගේ ජපානෙත් කිරිපැණි එක තියෙනවා. කිරිපැණි යෝගට් එක. මම ඒකනුත් ටැග් ගත්තා. ඊට පස්සේ මම අරගෙන පාන් තියෙනවා පෙති යටේ පාන් එක. පාන් එකක් ගත්තා. ඊපස්සේ ආපහු මම ගන්න හදන දැන් අතන තියෙන්නේ මේ ඕක ඇවිල්ලා කැෂු ෆ්ලේවර් එකත් එක්ක තියෙන බන් එක. අනිත් එක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකක් තියෙන බන් එක. ඊපස්සේ මම ගියා තක්කාලි සෝස් ටොමැටෝ සෝස් එකක් ගන්න. සෝස් එකකුත් ගත්තා. ඊට පස්සේ මම සීනි ගත්තා ජපානි සීනි. ඔන්න බිස්කට් එක ගොඩක් රසයි. මට ජපාන සෙට් වෙච්ච රසම බිස්කට් එක. බිස්කට් දෙකම රසයි. ඒ ෆ්ලේවර් එක චීස් ෆ්ලේවර් එක සහ අනිත් ෆ්ලේවර් එක ඔය බිස්කට් එක ගොඩක් රසයි. ස්ට්‍රෝබෙරි එක අනිත් එක චොක්ලට් ෆ්ලේවර් එකක් තියෙන එක. මේ බිස්කට් දෙකම රසයි. ජපාන වල සෙට් වෙච්ච හොඳ බිස්කට් එක. ඔන්න බිස්කට් එක එග් වලින් හදන බිස්කට් එක. අනිත් රාමෙන් නූඩ්ල්ස් එක ඒකත් හොඳයි. ඒකෙන් සමහර පැක් තුනක් විතර ගන්නකොට ඔය බිස්කට් එකත් රසයි ජපානයේ තියෙන. ඔන්න ගොඩක්ම මට සෙට් වෙච්ච රසම එකක්. ඒක නිකන් සීනි ෆ්ලේවර් එකක් තියෙන බිස්කට් එක. ෆැන්ටා එක අනිවාර්යෙන් වරදින්නේ නැහැ. ඒක අනිවාර්යෙන්ම ගන්නවා. අයිස්ක්‍රීම් එක ජපාන අයිස්ක්‍රීම් ගොඩක් රසයි. මම නම් ගන්න ඩබල් එක. චොක්ලට් වැනිලා දෙකම තියෙන එක ගන්න මම සාමාන්‍යයෙන්. ඊට පස්සේ කොමඩි ගාගෙන මම බිල් කරන්න ගියා කැෂිය එකට. බිල් කරගෙන ඊට පස්සේ මම බිල් කරා යා. වඩු දවස් රාමත් දැම්ම බිල් කරගෙන දැම්ම බයිසිකලේ ගියේ බඩු ටික ගන්න. ඊට පස්සේ මම යනවා හැකුයින් ලෝෂන් එකට. තා පොඩි බඩුවක් ගන්න තියෙනවා. හැකුයින් ලෝෂන් එකට ගිහලා මම සාමාන්‍යයෙන් මිල අඩුයි දේවල්. බිත්තර එහෙම ගන්න බිත්තර සබන් ගොඩ ගන්න සාමාන්‍ය මිල අඩුයි අලුතෙන් එන කට්ටිය මේ වැදගත් වෙයි. හැකුයින් ලෝෂන් වල මම බිත්තර 10 පැක් එකක් ගත්තා. සාමාන්‍ය මිල අඩුයි. ඒකේ හැකුයින් ලෝෂන් වල බිත්තර මිල අඩුයි. වෙන තැන් වලට වඩා. සබන් ගොඩ එක සාමාන්‍ය මිල අඩුයි. මම සබන් ගොඩ එක තමයි පාවිච්චි කරන්නේ. ඒ දෙකත් අරගෙන බිල් කරගෙන ගියා. කැෂිය එකට ගිහින් බිල් කරගෙන යනකොට මගේ බයිසිකලේ වැටිලා. හරිම දුකයි කේස් එක. ඊට පස්සේ එළවලු ගන්න ගියා සුපර් මාකට් එකට. එකට ගිහින් එළවලු ගත්තා, කැරට් ගත්තා, රාගු ගත්තා, ලීක්ස්, සලාද කොළ ගත්තා. කොහොම අරගෙන ඉතින් ඒ පාට් එකට එන්න ආවා. ඒක තමයි අවසානේ.